ළමයි මේ වීඩියෝ එකෙන් අපිට කතා කරන්නේ 2025 උසස් පෙළ පේපරේ හවුල් ව්‍යාපාර ප්‍රශ්න සම්බන්ධයෙන්. බලන්න ප්‍රශ්නෙන් වාගෙන් ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. ප්‍රශ්න අංක 1 2025 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය. ප්‍රශ්න අංක 2 2025 3:31 දිනෙන් අවසන් වර්ෂයේ හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් සහ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් සම්බන්ධයෙන්. අපි මුලින්ම ගාන කියව ගමු. බාලන් සහ සීලන් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක හවුල්කරුව වූහ. ඔවුන් ලාභ සමසම බෙදා ගන්නා ලදී. මෙම හවුල් ව්‍යාපාරයේ විසින් 2024 වන දින දීපාල් සහ ඉමිල් යන හවුල්කරුවන් දෙදෙනා බඳවා ගනිමින් ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට එකඟ වෙලා තියෙනවා. නව හවුල්කරුව බඳවා ගන්න ගිණුම් වර්ෂ ආරම්භයේදී නව හවුල්කරු ගිණුම් වර්ෂ ආරම්භයේ බඳවා ගන්න නිසා ඒ නව හවුල්කරුවන්ගේ නම ආදායම් ප්‍රකාශ සටහන් කරන්න ඕනේ. ඒ වගේම වර්ෂයේ මුලින් ඉඳලා වර්ෂ අග වෙනකම් ව්‍යාපාරයේ සිටමින් ලාභ ඉපීම සඳහා දායක වෙලා තියෙන නිසා අපි ඔවුන්ට ලාභය විසර්ජනය කරන්න ඕනේ. හවුල් ගිසුමේ කොන්දේසි බාලන් සීලන් දීපාල් සහ මිල් අතර ලාභ අනුපාතය 9:2:1 දෙවෙනි එක වර්ෂ අවසානයේ ප්‍රාග්ධන ගිණුම් ශේෂ මත වාර්ෂික 10% පොලියක් හිමි වෙනවා. බලන්න අවසාන ප්‍රාග්ධන ශේෂ මතයි පොලිය ලැබෙන්නේ. ඒතර අපේ ප්‍රාග්ධන ගිණුමේ අවසාන ශේෂය ගණනය කරලා ඒක මත ප්‍රාග්ධන පොලිය දෙන්න ඕනේ. ඊළඟ එක සෑම හවුල්කරුවෙකුට රුපියල් 1200ක වාර්ෂික වේතනයක් ලැබෙනවා. හැමෝටම ලැබෙනවා. ඒත් එක්කම කියනවා එය මුදලින් ගෙවීමෙන් හෝ ව්‍යාපාර වෙළඳ භාණ්ඩ පිරිවැයට ලබා දීමෙන් හෝ පියවිය හැකිය. හවුල්කරුවන්ගේ වේතන ව්‍යාපාර විසින් මුදලින් ගෙවීමකුත් කරනවා. ඒ වගේම ව්‍යාපාර වෙළඳ භාණ්ඩ කියන්නේ විකුණන්න තියෙන භාණ්ඩ වලින් කොටසක් දීලත් එක පියවීමක් කරනවා. අවසානික මෙම ගෙවිසුමේ ආවරණය කරන නොමැති කරුණු සඳහා 1890 හවුල් ව්‍යාපාරාචාර්ය පනතේ කොන්දේසි භාවිතා කිරීමට එකඟ වෙලා තියෙනවා. බලන ශේෂ පිරික්සුම 2025 3:31 දිනට හවුල් ව්‍යාපාරේ විකුණුම් අය භාරය ගණනය කළා දීලා තියෙනවා. විකුණුම් පිරිවැය දීලා තියෙනවා. පරිපාලන වියදම් බෙදා හැරීම් සහ වෙනත් වියදම් කියලා වියදම් වර්ගීකරණයක් දීලා තියෙන නිසා අපිට සිද්ධ වෙන ආදායම් ප්‍රකාශ වියදම් පෙරවැඩවල වෙන මේ ආකාරයෙන් ගණනය කරගෙන මේ වගේ ලැබෙන අවසාන ශුද්ධ උත්තරයන් අපේ ආදායම් ප්‍රකාශයේ සටහන් කරන්න. ඊළඟට බලන්න මුදල් ශේෂයේ තොගය ඒවා අපිට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දේපල ප්‍රීත අවශ්‍ය වෙන්නේත් නැහැ. 2024 4 දින බාලන් විසින් ලබා දුන් අය වර්ෂ ආරම්භයේ තමා හවුල්කරු ණය මුදල් ලබා දෙන්නේ. 2024 4 ඉඳලා 2025 3:31 කියන වර්ෂ අවසාන දිනේ දක්වා සම්පූර්ණ අවුරුද්දක් සඳහා අපි ණය පොලිය ලබා දෙන්න ඕනේ. හවුල්කරුවන් විසින් ව්‍යාපාරයේ සඳහා ලබා දෙන ණය සඳහා මේ ගානේ ගිවිසුමේ පොලිය අනුපාතයක් දීලා නැහැ. ගිවිසුමේ පොලිය අනුපාතයක් නැති නිසා ආඥා පනතට අනුව අපි 100%ක පොලියක් ගන්න ඕනේ. හවුල්කරු වර්ෂයේ මුලදී බඳවා ගන්න නිසා වර්ෂයේ මුලින් ඉඳලා වර්ෂ අවසාන දිනේ දක්වා සම්පූර්ණ වර්ෂයක පොලිය ගිණුම් ගත කරන්න ඕනේ. ණය පොලිය කියන්නේ වියදමක්. වියදමක් නිසා අපි ණය පොලිය ආදායම් ප්‍රකාශයේ මූල්‍ය වියදම් වලට හර කරලා එක හවුල්කරුට අයිති නිසා හවුල්කරුගේ හිමිකම් වැඩි වෙන්න බලපානවා. ඒ නිසා හවුල්කරුගේ ජංගම ගිණුමට අපි බැල කරන්න ඕනේ. ඊළඟ කාරණාව ශේෂ පිරික්සම ඇතුළේ තියෙන 2024 4 දින ජංගම ගිණුම් ආරම්භක ශේෂයන් ප්‍රාග්ධන ගිණුම් ආරම්භක ශේෂයන් බලන්න නව හවුල්කරුවන් බඳවා ගද්දී ඔවුන් ගෙනව ප්‍රාග්ධනයන් දීපාල් ගෙනෙන ලද මුදල් ශේෂ දීලා තියෙනවා. එමිල් ගෙනෙන ලද මුදල් ශේෂ සහ එමිල් ගෙනෙන ලද වෙළඳ තොගය දීලා තියෙනවා. මේ වෙද්දී ඒවා ප්‍රාග්ධන ගිණුමක සටහන් කරලා නැහැ. ඒ වෙනුවට අදාළ වත්කම් ගිණුම් වලට හර කරලා මෙතන වෙනම ගිණුම් වලට මුදල් සහ වෙළඳ තොග කියලා වෙනම අර මුදල් වලට බැර කරලා තියෙනවා. අතිරේක තොරතුරු අංක 1 2024 4 දින දීපාල් සහ එමිල් ගෙනාවු වත්කම් බලන්න දීපාල් ඉඩමක් සහ මුදල් අරගෙන විත් තියෙනවා. එමිල් තොගයක් සහ මුදල් ගෙනත් තියෙනවා. දැන් නව හවුල්කරු ආරම්භයේ බඳවා ගද්දී ඔවුන් ආයෝජනය කරන ප්‍රාග්ධනයේ හවුල්කරුවන්ගේ අයිතිය එහෙම නැත්නම් හිමිකම් වැඩි වෙන බලපාන නිසා හිමිකම් වැඩිවීම අපේ ප්‍රාග්ධන ගිණුමට අපි බැර කරනවා. අපිට අවශ්‍ය නම් එකතු වටිනාකම් සටහන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් හවුල්කරු යොදන ලද වත්කම් වෙන වෙනම සටහන් කරන්නත් පුළුවන්. අංක 2 බලන්න. නව හවුල්කරුවන් දෙදෙනාම ගෙන එන ලද මුදල් සහ එමිල් ගෙන ලද තොගේ පමණක් පොතට සටහන් කරලා තියෙනවා. ඒතර මුදල් මේ විදි ගිණුම්ගත වෙලයි තියෙන්නේ. ඒ වගේම තොගේ ගිණුම්ගත වෙලයි තියෙන්නේ. ඒවා ආයෙදිත සටහන් කිරීම කරන්න අවශ්‍ය නැහැ. නමුත් දීපාල් ලබා දුන් ඉඩම පොත්වල සටහන් කළා නැහැ.
ඒතර මේ දීපාල් ලබා දුන්න ඉඩම මන හවුල්කරුවෙක් වත්කමක් ආයෝජනය කරන ඉඩම් ව්‍යාපාරයට ඉඩමක් ලැබුණාම ව්‍යාපාරයේ තියෙන දේපල ප්‍රීතිඋපකරණ අගය වැඩි වෙනවා. ඒ නිසා දේපල ප්‍රීතිඋපකරණ වලට අපි ඒක හර කරලා හවුල්කරුගේ අයිතිය වැඩි වෙන බලපාන නිසා අපි ඒක හවුල්කරුගේ ප්‍රාග්ධන ගිණුමට බැර කිරීම කරනවා. ඒත් එක්කම කියනවා බලන්න දීපාල් ලබා දුන් ඉඩම ව්‍යාපාරයේ රත ගාලක් ලෙස භාවිතා කරන අතර එමිල් ගෙනෙන ලද තොගේ අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනාගාර ලබා දීලා තියෙනවා. බලන්න දීපාල් ලබා දුන් ඉඩම රත ගාලා පවත්වාගෙන යන්නේ. මේක සිල්ලර නිල ව්‍යාපාරයක්. ඒතර මේකේ තියෙන ආදායම් දිහා බලපුවහම මේක මහා පරිමාණ සිල්ලර ව්‍යාපාරයක් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. මේ උපකල්පනය කරොත් මේ ඉඩම භාණ්ඩ බෙදා හැරීම නැත්නම් භාණ්ඩ විකිණීමේදී තමගේ පාරිභෝගිකයෝ එනකොට ඊට අවශ්‍ය කරන වාහන නවත්තන රතගාලක් සඳහා භාවිතා කරන්න ඇති. එමනම් භාණ්ඩ බෙදා හැරීම සඳහා භාවිතා කරන නිසා අපි ඒක බෙදා හැරීමේ වියදම් වල ඉඩම් සඳහා යන වියදම් තිබෝ සටහන් කරන්න ඕනේ. ඒ වගේම එමිල් විසින් ගෙනාවු භාණ්ඩ තොගය ප්‍රදර්ශනාගාර ලබා දීලා තියෙනවා. භාණ්ඩ විකිණීම් කරන්න ඒක විකුණුම් පිළිවෙලට ගලපන්න ඕනේ. මේ වෙනකොට උඩින් අපිට කියලා තිබුණා භාණ්ඩ ගිණුම්ගත කරලා තියෙනවා. වෙළඳතොගේ ගිණුම්ගත කරලා තියෙන නිසා දිත් සටහන් තැබීමක් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපේ විකුණුම් පිළිවෙලට ආයෙක එකතු කිරීම කරන්න අවශ්‍ය නැහැ. අංක 3 නව හවුල්කරුවන් බඳවාගත් දිනේදී හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමයේ 2400ක් දැස්තමේන්තු කරනවා. මේක ගිණුම්ගත කිරීම කරන්න ඕන. නව හවුල්කරුවෙක් බඳවාගද්දී කීර්තිනාමයේ වාර්තා කරන්නේ හවුල් ව්‍යාපාරේ හිටපු පැරණි හවුල්කරුවෝ දෙන්නට කීර්තිනාමයේ පිරිනමලා නව හවුල්කරුවෝ 4 දෙනාගෙන් අපි කීර්තිනාමය කපා හැරීම් කරන්න ඕනේ. පැරණි හවුල්කරුවන්ට පැරණි අනුපාතයට කීර්තිනාමයේ පිරිනමලා නව හවුල්කරුවන්ගෙන් නව අනුපාතයට කීර්තිනාමය කපා හරින්න ඕනේ. බලන්න ඊළඟට අංක 4 වර්ෂය තුලදී හවුල්කරුවන් සඳහා වේතන ගෙවීම පහත පරිදි වෙනවා. හවුල්කරුවන්ට මුදලින් ගෙවූ වේතන සම්බන්ධයෙන් 2900කුත් වෙනද භාණ්ඩ මගින් පියවලා රුපියල් 300කුත් තියෙනවා. ඒකේ පහලින් තියෙනවා හවුල්කරුවන්ට මුදලින් ගෙවූ වේතන පරිපාලන වියදම් ලෙස සටහන් කර ඇති අතර හවුල්කරුවන්ට වේතන ගෙවපුවාම හවුල්කරුවන්ට ව්‍යාපාරය විසින් ලබා දෙන තියෙන හිමිකමයි අඩු වෙන්නේ. හිමිකම අඩු වෙන නිසා අපි ඒක හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් තුල වාර්තා කරන්න ඕනේ. මෙන්න මේ ජංගම ගිණුම් තුල වාර්තා කරන්න ඕන වේතන පරිපාලන වියදම් වල සටහන් කරලා දැන් අපි නිවැරදි කිරීමක් කරන්න වෙනවා. මේක මේ පරිපාලන වියදම් වලට අයිති නැති නිසා පරිපාලන වියදම් වලින් ඉවත් කරලා ඒක හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් වලට හර කරන්න වෙනවා. ඒතර ඒ ගණ දෙනුවට අදාළ දිස සටහන වෙන්නේ ජංගම ගිණුම හර පරිපාලන වියදම් වලට බැර වෙනවා රුපියල් 2900ක්. ඒ වගේම වේතන පියවීම සඳහා වෙළඳ භාණ්ඩ නිකුත් කිරීම ගිණුම්ගත කළ නැහැ. විකුණන්නේ තියෙන භාණ්ඩ හවුල්කරුවන් ලබා දුන්නාම ව්‍යාපාරේ විකුණන්නේ තියෙන භාණ්ඩ වලගේ අඩු වෙනවා. විකුණන්නේ තියෙන භාණ්ඩ වල කියන විකුණුම් පිරිවැය අඩු වෙන නිසා අපි ඒක විකුණුම් පිරිවැයෙන් අඩු කරනවා. හවුල්කරුවන්ට දෙන්න තියෙන අයිතියගේ අඩු වෙන නිසා හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් වලට අපි ඒක හර කරනවා. එතකොට බලන්න දිත සටහන් වෙන්නේ ජංගම ගිණුම හර විකුණුම් පිරිවැයට ඒක බැර වෙනවා. අංක 5 බලන්න 2025 3.31 දින පැවති භෞතික තොගයේ මත පදනම්ව අවසාන තොගයේ මිනුම් කර කරලා භෞතික තොගයේ මත මිනුම් කරා කියන ගබඩාවෙන් අරන් ගියපු භාණ්ඩ ගැල්ලි මේ වේදී තොගයේ සටහන් වෙලායි තියෙන්නේ. ඒ නිසා අපි තොගයේ ආය සංශෝධනය කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. අංක 6 දීපාල් විසින් ව්‍යාපාරය ලබා දුන් ඉඩම ඔහුගේ පෞද්ගලික මුදලින් 50000ක වියදමක් දරා පිරිසිදු කරන ලදී. මෙම වියදම ව්‍යාපාරයේ පොත්වල ගිණුම්ගත කරලා නැහැ. බලන්න හවුල්කරුවෙක් ව්‍යාපාරයේ වියදමක් දරලා තියෙනවා. මේකට ඉඩම් පිරිසිදු කිරීම සඳහා දරන්නේ. ඒක රතගාලක් සඳහා භාවිතා කරන නිසා අපිට පුළුවන් මේ වෙලාවේදී මේක බෙදා හැරීම් වියදම් වලට ගන්න. අපි සටහන් කරන්නේ ඒක අපේ බෙදා හැරීම් වියදම් වලට එකතු කරනවා ව්‍යාපාර ආයතනයේ වියදමක් නිසා. මේක බලන්න හවුල්කරුවෙක් වෙන දීපාල්මයි පියවන්නේ. ඒක දීපාල්ට ප්‍රතිපූර්ණය කරන්න ඕන. දීපාල්ට තියෙන අයිතිය වැඩි වෙන නිසා එයාගේ ජංගම ගිණුමට අපි ඒක බැර කිරීම කරනවා. අංක 7 ඉන්දියාවේ පැවැත් වූ කළමනාකරණ පුහුණු වැඩසටහනකට සීලන්ව යවන ලදී. මෙම පුහුණුවට අදාළ මුළු පිරිවැය රුපියල් 300ක් මුදල සීලන් විසින් ඔහුගේ පෞද්ගලික මුදලින් දරලා තියෙනවා. හවුල්කරුවන් විසින් මේ මුදල ඔහුට ප්‍රතිපූර්ණය කිරීමටත් ඒ හවුල් ව්‍යාපාරයේ වියදමක් ලෙස සැලකීමටත් එකඟ වෙලා තියෙනවා.
බලන්න හවුල්කරුවෙක් තමන්ගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාර අවශ්‍යතාවය සඳහා ගියපු කළමනාකරන පුහුණු වැඩසටහනක රුපියල් 300ක් ගෙවලා තියෙනවා. ඒක ගිණුම්ගත කරන්න ඕනේ, ගිණුම්ගත වෙලා නැහැ. බලන්න ඒක ව්‍යාපාරික පරිපාලනයට දාලා වියදමක්. එනිසා ඒක පරිපාලන වියදම් වලට හර කරනවා. මේක හවුල්කරු සීලන් තමන්ගේ මුදලින් පියවන්නේ. ඒ නිසා සීලන්ට අපි ඒක ඉවන්න ඕනේ. අපි සීලන්ගේ ජංගම ගිණුමට ඒක බැර කිරීම කරනවා. අංක 8 බලන්න. හවුල් ව්‍යාපාරි විසින් ප්‍රවර්තන වර්ෂය සඳහා ගිනි රක්ෂණ වාරිකයේ ලෙස 120ක් ගෙවන ලදී. මෙම මුදල පරිපාලන වියදම් තුල සටහන් කරලා තියෙනවා. මෙම රක්ෂණ වාරිකයේ තුල එමිල්ගේ නිවසේහි ගිනි රක්ෂණය සඳහා ගෙවූ රුපියල් 20ක්ද ඇතුළත් විය. මේ මුදල ඔහුගෙන් අය කර ගැනීමට හවුල් ව්‍යාපාරි තීරණය කරනවා. වෙන හවුල්කරුවෙක්ගේ වියදම් ව්‍යාපාර ගෙවපුවාම ඒක හවුල්කරුගෙන් අය කර ගන්න ඕනේ. හවුල්කරුගෙන් අය කරගද්දී හවුල්කරුගේ හිමිකම අඩු වෙන නිසා අපි ඒක ඔහුගේ ජංගම ගිණුමේ හරපැත්තට ගන්න. මෙන්න මේ ජංගම ගිණුමේ හරපැත්තේ සටහන් කරනවා වෙනුවට ඒ වියදම ව්‍යාපාරේ පරිපාලන වියදම් වලයි තියෙන්නේ. ඒක පරිපාලන වියදම් වලට අයිති නැති නිසා පරිපාලන වලින් වියදම් වලින් ඉවත් කරලා අපි ඒක හවුල්කරුගේ ජංගම ගිණුමේ සටහන් කරනවා. හරි. මේ ගැළපීල් ටික තමයි තියෙන්නේ. මම ගාන මුලින් ඉඳන් හදාගෙන ඉන්නවා. අපි අතිරේක තොරතුරු මුලින් ගිණුම්ගත කරමු. අංක 1 බලන්න. හවුල්කරුව විසින් ආයෝජනය කරපු ප්‍රාග්ධනය. දැන් මේ වගේ සමහර වත්කම් අදාළ ගිණුම් වලට ගිහින් තියෙන මුදල් සහ තොගේ කියන එක ඉඩම් විතරවත් විත සටහන් තියන්න තියෙන්නේ. මම මේ වෙලේ අයිතම වෙන වෙනම සටහන් කිරීම කරන්නම්. බලන්න මුලින්ම තියෙන ව්‍යාපාරයේ ඉඩම එක රුපියල් 3000යි. දීපාල් දාන්න. ඒක දීපාල්ගේ ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා. ප්‍රාග්ධනයේ ඉඩම් රුපියල් 3000යි. ඔයගොල්ලෝ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ඇදුවා නම් ඒකේ දේපල ප්‍රීතිපකරණ මේ රුපියල් 3000 එකතු වෙන්න ඕනි. ඊට පස්සේ බලන්න තොග ආයෝජනය කිරීමක් කරනවා. තොග ඒක ආයෝජනය කරන එමිල්ගේ හිමිකම වැඩි වෙනවා. ඔහුගේ ප්‍රාග්ධන ගිණුමට අපි ඒක බැර කරනවා. ඊට පස්සේ මුදල් තියෙනවා. මුදල් ඒක බලන්න දීපාල් රුපියල් 2000යි. ඒක දීපාල්ගේ ප්‍රාග්ධන ගිණුමට. ඒ වගේම එමිල්ගේ රුපියල් 1000යි. එමිල්ගේ ප්‍රාග්ධන ගිණුමට අපි ඒක බැර කරනවා. මම මේ වෙද්දී ගිණුම් වල හර වෙලා තියෙනවා. ඒවා ඉදිසටහන් කිරීම කරන්න අවශ්‍ය නැහැ. වගෙන් අහලා තියෙන ආදායම් ප්‍රකාශය නිසා අපි වර්ෂයට දාලා ආදායම් සහ වියදම් වලට දාලා ගැළපෙලි විතරයි කරගන්න ඕනේ. අංක 2 බලන්න. නව හවුල්කරු බදවගද්දයාට ඉඩම් සහ තොගේ සම්බන්ධයෙන් දීලා තියෙන මුදල් සම්බන්ධයෙන් ආයෝජනය කරුබින මේ වත්කම් සම්බන්ධයෙන් අපි ඒක වාර්තා කරා. අංක 3 බලන්න. නව හවුල්කරුවන් බදවා ගන්න අවස්ථාවේදී මුළු කීර්ති නාමයේ 2400ක් ලෙස ඇස්තිමේන්තු කරනවා. අපි මුළු කීර්ති නාමය වාර්තා කරමු. බදවා ගන්න වෙලාවේදී ව්‍යාපාරේ ඉන්නේ බාලන් හා සීලන් කියන හවුල්කරුවෝ දෙන්න. ඒ නිසා එම හවුල්කරුවෝ දෙන්නට ඔවුන්ගේ පැරණි ලාභාලාභ අනුපාතයට කීර්ති නාමයේ පිරිනමන්න ඕනේ. අපි කීර්ති නාමයේ පිරිනමමු. කීර්ති නාමයේ පිරිනැමීම බලන්න මේ පැරණි හවුල්කරුවෝ දෙන ලාභාලාභ සමානව බෙදා ගන්න. මේ රුපියල් 2400 මුළු කීර්ති නාමයේ සමානව දුන්නොත් රුපියල් 1200 ගානේ හවුල්කරුවෝ දෙන්නට. පැරණි හවුල්කරුවෝ දෙන්නට කීර්ති නාම පිරිනමලා අලුතින් ඉන්න නව හවුල්කරුවෝ 4 දෙනාගෙන් අපි කීර්ති නාමයේ කපා ගන්න ඕනේ. අපි කීර්ති නාමයේ කපා හරිනවා. කීර්ති නාමයේ කපා හැරීම බලන්න හවුල්කරුවන්ගේ නව ලාභාලාභ අනුපාතයේ තියෙන 2:1:1යි. මේ රුපියල් 2400 2:1:1 අනුපාතයට අපි කපා හරිමු. රුපියල් 800යි 800යි 400ක් සහ 400ක් විදිහට කීර්ති නාමයේ කපා හරිනවා. කීර්ති නාමය වාර්තා කරන්නේ බදවාගද්දී පැරණි හවුල්කරුවන්ට බෙදලා දීලා නව හවුල්කරුවන්ගෙන් කීර්ති නාමයේ කපා හරිනවා. අතිරේක තොරතුරු අංක 3 හරි. අංක 4 බලන්න. හවුල්කරුවන්ට ගෙවූ වේතන පරිපාලන වියදම් වල තියෙනවා. ඒක පරිපාලන වියදමක් නොවන නිසා අපි පරිපාලන වියදම් වලින් ඉවත් කරමු. ගෙවූ වේතන බලන්න ගෙවූ වේතන 2900යි. ඒක පරිපාලන වියදම් වලට අයිති නැති නිසා ඉතින් ඉවත් කරනවා. වේතන ගෙවපුවාම හවුල්කරුවන්ගේ හිමිකම අඩු වෙන නිසා ජංගම ගිණුමට අපි ඒක හර කරනවා. ගෙවූ වේතන බලන්න ගෙවූ වේතන
බාලන්ට 1200ක්, සීලන්ට රුපියල් 800ක්, දීපාලට රුපියල් 500ක් සහ එමිල්ට රුපියල් 400ක් විදියට පරිපාලන වියදම් බැර ජංගම ගිණුමට ඒක හර වෙනවා. බලන්න ඒකෙම තියෙන ඊළඟට වෙළඳ භාණ්ඩ තොග මගින් පියවූප එකක් තියෙන රුපියල් 300ක ඒක ගිණුම්ගත කරලා නැහැ. අපි ගිණුම්ගත කරමු. විකුණන්න තියෙන භාණ්ඩ දෙද්දී ව්‍යාපාරේ විකුණන තියෙන භාණ්ඩ වලගේ අඩු වෙනවා. ඒ නිසා විකුණුම් පිරිවෙන් ඉවත් කරනවා රුපියල් 300යි. හවුල්කරුවන්ට ලබා දුන්නාම ඔවුන්ට ලබා දෙන හිමිකම යගේ අඩු වෙනවා. හිමිකම අඩුවීම හිමිකම් ගිණුම් හර නිසා අපි ඒක ජංගම ගිණුමට හර කරනවා මේ ගෙවූ වේතනවල මුදල් ප්‍රමාණය. මේ තමයි තොග වලින් නැත්නම් අපේ ව්‍යාපාරේ විකුණන තියෙන භාණ්ඩ වලින් ලබා දුන්නු ප්‍රමාණය. බලන්න එතන ලබා දීලා තියෙනවා. දීපාල් රුපියල් 200කුයි එමිල්ට රුපියල් 100කුයි. දීපාල්ගේ ජංගම ගිණුම හර කරනවා 200ක්. එමිල්ගේ ජංගම ගිණුම හර කරනවා රුපියල් 100ක්. හරි. බලන්න ඊගාවට අංක 5 ඒක හරි. තොගේ සම්බන්ධයෙන් එක ගැටලුවක් නැහැ. අංක 6. දීපාල් විසින් ව්‍යාපාරේ ලබා දුන් ඉඩම ඔහුගේ පෞද්ගලික වියදමින් පිරිසුදු කරලා තියෙනවා. ඒක ගිණුම්ගත කරන්න ඕන. බලන්න ඒක ව්‍යාපාර වියදමක්. අපි ඒක බෙදා හැරීම වියදම් වලට ගලපමු. ඉඩම් පිරිසුදු කිරීමේ වියදම්. බලන්න ඒක රුපියල් 50යි. බෙදා හැරීම වියදම් වලට හර කරනවා. ඒක හවුල්කරුගේ ජංගම ගිණුමට බැර කරනවා. ඉඩම් පිරිසුදු කිරීම වියදම්. ඉඩම් පිරිසුදු කිරීමේ වියදම් මේක දරන්නේ දීපාල් විසින්. අපි දීපාල්ගේ ජංගම ගිණුමට බැර කරනවා රුපියල් 50යි. බෙදා හැරීමේ වියදම් වලට හර කරන්න ජංගම ගිණුමට බැර කරනවා. ඉඩම් පිරිසුදු කිරීමේ වියදම් විදියට. අංක 7. කළමනාකරන පුහුණු වැඩසටහන සඳහා දීපු වියදම් සීලන්ගේ පෞද්ගලික වියදම් වලින් ගෙවලා තියෙනවා. අපි ගිණුම්ගත කරමු. එක ව්‍යාපාර අවශ්‍යතාවයේ සඳහා ගියපු එකක් නිසා එක ව්‍යාපාර වියදමක් නිසා අපේ පරිපාලන වියදම් වලට අපි ගමු කළමනාකරන පුහුණු වියදම්. මම මෙතන නැති නිසා පුහුණු වියදම් කියලා විතරක් ලියන්නේ. පුහුණු වියදම්. බලන්න මෙතන පුහුණු වියදම් තියෙනවා රුපියල් 300යි. ඒක අපි සීලන් කියන හවුල්කරු දෙන්න ඕන. ඒතර හවුල්කරුට ගන්න තියෙන අයිතිය වැඩි වෙන නිසා සීලන්ගේ ජංගම ගිණුමට බැර කරනවා. කළමනාකරන පුහුණු වියදම් ඒක රුපියල් 300ක් තියෙනවා. පරිපාලන වියදම් හර හවුල්කරුගේ ජංගම ගිණුමට අපි ඒක බැර කරනවා. අංක 8 බලන්න. ව්‍යාපාරයේ විසින් ගිනි රක්ෂණ වාරිකයක් ගෙවලා තියෙනවා. මේක ඇතුලේ එමිල්ගේ රුපියල් 20ක නිවාස ණය වාරිකයක් තියෙනවා. ඒක පරිපාලන වියදමක් නෙවෙයි. හැබැයි පරිපාලන වියදම් ඇතුලේ තියෙන නිසා අපිට ඒක ඉතින් ඉවත් කරන්න වෙනවා. අපි මෙතන ඉවත් කරමු. එමිල්ගේ නිවාස ණය නිවසේ ගිනි රක්ෂණේ මේක බලන්න රුපියල් 20යි. වියදම් වලින් ඉවත් කරලා ඉතින් ඉවත් කරනවා. අපේ හවුල්කරුගේ හිමිකම අඩු වෙන නිසා එමිල්ගේ ජංගම ගිණුමට හර කරනවා ගිනි රක්ෂණ වියදම්. එමිල්ගේ එක රුපියල් 20යි. හරි. මේ ටික තමයි මේකේ අතිරේක තොරතුරු තියෙන්නේ. අපි දැන් ශේෂ පිරික්සීම අනිකුත් දත්තයන් ගමු. බලන්න විකුණුම් අය බාර රුපියල් 30000ක් තියෙනවා. ඒක ආදායම් ප්‍රකාශයට ගමු. විකුණුම් වල සංශෝධනයන් මොකුත් නැහැ. ඊළඟට විකුණුම් පිරිවැය තියෙන 8000ක්. විකුණුම් පිරිවැය ගන්න ඒකේ සංශෝධනයක් තිබුණා. අපි මෙතනින් ගමු විකුණුම් පිරිවැය 7700ක්. ඊළඟට බලන්න පරිපාලන වියදම් තියෙනවා 3000ක්. අපි මෙතෙන්ට ගමු පරිපාලන වියදම් පරිපාලන වියදම් 8000ක් තියෙන්නේ. ඊළඟට බෙදා හැරීම් සහ වෙනත් වියදම් වල තේශීස් තියෙනවා. බෙදා හැරීම් සහ වෙනත් වියදම් වල බලන්න ශේෂී තියෙනවා. ඒක රුපියල් 3000යි. මුදල් තොගය අවශ්‍ය නැහැ. දීපල ප්‍රතිඋපකරණ අවශ්‍ය නැහැ. බලන්න 2024යි 4ක දින බාලන් විසින් ලබා දුන් ණය දීලා තියෙනවා. එතන ලබා දුන් ණය සඳහා පොලිය ගෙවන්න ඕනේ. බලන්න බාලන් ණය මුදල් දෙන්නේ 2024 4යි 1 වෙනිදා.
එහෙනම් එදා ණයක් ඇති වුණා නම් ව්‍යාපාර විදිහට අපි මෙන්න මෙදා ඉඳලා ගිණුම් කාල පරිච්ඡේදයේ අවසන් දිනේ වෙන 3:31 දක්වා ණය පොලිය ගෙවන්න ඕනේ. බලන්න 4 ඉඳලා 3:31 දක්වා සම්පූර්ණ අවුරුදු දෙකක් අපි පොලිය ගෙවීම කරන්න ඕනේ. අපි ගාව මෙතන වාර්ෂික ණය පොලිය. ණය මුදල බලන්න රුපියල් 2000යි. වාර්ෂික පොලිය අනුපාතයේ 10 ගානේ වසරකට පොලිය රුපියල් 100ක් එනවා. ඒ ගම් මූල්‍ය වියදම් වල ණය පොලිය රුපියල් 100යි. ඒක දිසසහන් කිරීම කරන්න ඕනේ. බලන්න මේක ව්‍යාපාරයේ වියදමක්. ඒ නිසා මූල්‍ය වියදම් වලට හරකලා මේක අරන් තියෙන ව්‍යාපාර විසින් බාලන්ගේ. අපි ඒක බාලන්ගේ ජංගම ගිණුමට බැර කරනවා. ණය පොලිය රුපියල් 100යි. මූල්‍ය වියදම් වලට හර කරලා ඒක හවුල්කරුගේ ජංගම ගිණුමට බැර කළා. බලන්න ශේෂ පිරික්සුමේ ඊළඟ තියෙන අයිතමේ ආරම්භක ජංගම ගිණුම ශේෂ 600ක් සහ 400ක්. ඒක ජංගම ගිණුම වල අපි සටහන් කරනවා. ඊළඟ බලන්න ආරම්භක ප්‍රාග්ධන ගිණුම් ශේෂ රුපියල් 4000ක් සහ 4000ක්. ඒක අපේ ප්‍රාග්ධන ගිණුම් වල අපි ගැලපීම් කරනවා. හරි. බලන්න මෙච්චර වගේ ගැලපිලිවල තියෙන්නේ. දැන් අපිට පුළුවන් මෙන්න මේ වියදම් ටික ශේෂ කරලා ගන්න මේ වියදම් ටික ආදායම් ප්‍රකාශය සටහන් කරලා වර්ෂයේ ලාභය හවුල්කරු අතර විසර්ජනය කරන්න. මේ ලාභය විසර්ජනය කරද්දී අපේ ගානේ ශේෂ පිරික්සුම උඩ දීලා තියෙනවා. හවුල්කරුවන්ගේ අවසාන ප්‍රාග්ධන ශේෂ මත පොලිය ගෙවනවා කියන්නේ. එහෙනම් අපි ප්‍රාග්ධන ගිණුම් වල අවසාන ශේෂ ගණනය කරගන්න ඕනේ. මේ ගණනය කරගන්න අවසාන ශේෂ මතයි අපි ප්‍රාග්ධන පොලිය ගෙවීම කරන්නේ. ඒ ප්‍රාග්ධන පොලිය ගණනය කරගන්න ප්‍රාග්ධන ගිණුම් තුලනය කරගමු. ඊට 3:31කට ප්‍රාග්ධන ගිණුම් වල ශේෂයන් ලැබෙනවා. බාලන්ගේ රුපියල් 4400ක්, සීලන්ගේ රුපියල් 4400ක්, දීපාල්ගේ 4600ක්, එමිල්ගේ 4600ක්. අපි වියදම් වලට යමු. එකිනෙක වියදම් පියවල අපිට ශේෂ කළ ගන්නයි තියෙන්නේ. 50 මේ හඳුනා ගන්න වියදම් ටික අපි ඊට පස්සේ ආදායම් ප්‍රකාශයේ සටහන් කරනවා. හරි. අපි මේ ගත වියදම් ටික ආදායම් ප්‍රකාශයට මාරු කිරීම කරමු. බලන්න බෙදා හැරීම වියදම් තියෙනවා 3050ක්. බෙදා හැරීම වියදම් 3050ක්. පරිපාලන වියදම් 5380ක්. ඊගාවට මූල්‍ය වියදම් රුපියල් 100ක්. මෙතනින් දැන් අපි ඊට පස්සේ කරන්නේ ව්‍යාපාරයේ තියෙන අපේ සුද්ධ ලාභය ගණනය කරලා ඒක විසර්ජනය කරගෙන යමු වියදම් වල එකතුව. දින ව්‍යාපාරයේ සුද්ධ ලාභය මෙන්න මේ හඳුනා ගන්න සුද්ධ ලාභය හවුල්කු විසුමේ තියෙන කොන්දේසි මත අපි දැන් හවුල්කරුවන්ට විසර්ජනය කරන්නයි යන්නේ. මම හවුල් විසුමේ තියෙන එකිනෙක කොන්දේසි. මම හවුල් විසුමේ තියෙන පළවෙනි කොන්දේසිය තියෙනවා. පළවෙනි කොන්දේසිය තියෙනවා. ව්‍යාපාරයේ තියෙන ලාභය බෙදා හැරීම සම්බන්ධයෙන් මම පළවෙනි කොන්දේසිය වර්ෂ අවසානයේ ප්‍රාග්ධනයේ මත 10%ක පොලිය. බලන්න මේ තියෙන අවසාන ප්‍රාග්ධනය. මෙන්න මේ අවසාන ප්‍රාග්ධනයේ මතයි 10%ක පොලිය ගෙවන්න ඕනේ. මේක ඉවත් කරමු ප්‍රාග්ධන පොලිය. හවුල්කරුව 4 දෙනා බාලන්, සීලන්, දීපාල් සහ එමිල්ටන්. බලන්න ඔවුන්ගේ අවසාන ප්‍රාග්ධනයේ මෙන්න මේ අවසාන ශේෂය බාලන්ගේ 4400ට 440යි.
සීලන්ගේ 4400ට 440යි. දීපාල්ගේ 4600ට 460යි. එමිල්ගේ 4600ට එයාටත් 460යි. අපි දැන් මේ ගණනය කරගත්තේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන පොලි. ඒක අපි ලාභයෙන් අඩු කරලා හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් වලට බැර කරමු. ප්‍රාග්ධන පොලි 440යි 440යි 460ක් සහ 460ක්. අපි ගමු මෙතන මුළු එකතුව මේ හඳුනා ගන්න මුළු එකතුව අපි ලාභයෙන් ඉවත් කරන්න ඕනේ. මේ ටික රුපියල් 1800ක් මේක ලාභයෙන් ඉවත් කරනවා. අපි දෙවෙනි බෙදා හැරීම කරමු. බලන්න දෙවෙනි බෙදා හැරීම අපේ තියෙනවා. හවුල් වේතන දෙවෙනි බෙදා හැරීම හවුල් වේතන. බලන්න හවුල් වේතන හවුල්කරුවෝ 4 දෙනාට බාලන් සීලන් දීපාල් සහ එමිල්ට මම ගාන කියනවා සෑම හවුල්කරුවෙකුටම රුපියල් 1200ක වාර්ෂික වේතන. කියන්නේ හැමෝටම 1200 ගාන හම්බ වෙන නිසා හවුල්කරුවෝ 4 දෙනාටම ලැබෙන වේතන රුපියල් 1200 ගානේ ලාභයෙන් 4800ක් අඩු කරලා ඉතිරි අපි බෙදනවා. හවුල්කරුවන්ගේ ජංගම ගිණුමට එක බැර කරනවා. මේ 4800 හවුල් වේතන රුපියල් 1200 බැගින්. හරි. දැන් බලන්න ඊට පස්සේ වෙන්නේ මේ තියෙන සුද්ධ ලාභය. ප්‍රාග්ධන පොලි හවුල් වේතන අඩු කරාට පස්සේ ලැබෙන ඉතිරි වටිනාකම. මේ වෙලේ ධනාගයක් ලැබෙන්නේ. අපි එක ලාභ කොටස් දෙකට බෙදෙනවා. ධනාගයක් නිසා අපි එක ලාභ කොටස් දෙකට හවුල්කරුවන්ට බෙදා හරිමු. ලාභ කොටස්. බලන්න මේකෙන් මෙයා ගෑන් දෙක අපි ඉවත් කරමු. ඉවත් කරපාට ගෙ ලැබෙනවා 7170ක්. ඒ ලැබෙන 7100 නව හවුල්කරුවන් අනුපාතයේ තියෙන 2ට 1 අනුපාතයට ඒ 2ට 1 අනුපාතයට හවුල්කරුවන්ට බෙදා හරින්න ඕනේ. එතන මම ගණනය කර ගන්නම් බාලන් සීලන් දීපාල් සහ එමිල්ට මුළු ලාභය 7170යි. මුළු ලාභ අනුපාත එකතුව 6යි. 6න් 2ක් යනවා සීලන්ට බාලන්ට. ඒ වගේම සීලන්ටත් යනවා 6න් 2ක්. දීපාල්ට 7170න් අයින් එකකුත්. එමිල්ට 7170න් 6න් එකකුත්. දැන් අපි කරන්නේ මෙන්න මේ ලාභය හවුල්කරුවන්ට බෙදා හරින්න ඕන. මෙතන ලාභය 2390යි. මෙයාට 6න් 2ක් කියන්නේ 2390ක්. එමිල්ට 1195ක්. ඊට පස්සේ දීපාල්ටත් 1195ක්. එකතුව 7170ක් අපි ලාභයෙන් අඩු කරනවා. හවුල්කරුවන්ට ලාභය ලැබෙද්දී හිමිකම් වැඩි වෙන නිසා හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් වලට බැර කරනවා ලාභ කොටස්. ලාභ කොටස් 2390යි. මෙතන 2390ක් තියෙනවා සීලන්ට. දීපාල්ට රුපියල් 1195යි. එමිල්ටත් 1195යි. මේ තමයි හවුල් ව්‍යාපාරේ ලාභ විසර්ජනය කරපු එක. මම මේකේ ආදායම් ප්‍රකාශ හවුල්කරු නම් හතරම ලියන්නේ. මොකද වර්ෂ අවසන් වෙනකන් හවුල්කරු නිසා. අපේ ගණනය කිරීම මේමයි කරන්නේ. ඔගොල්ලෝ ගාන හදද්දී ජංගම ගිණුම තුලනය කරලා ඒක ශේෂයන් ගණනය කරා. හරි. හවුල් ව්‍යාපාර ගාන හරි. මම ඊළඟට ස්වයං පිරිවැය අභ්‍යාසයේ ප්‍රශ්නයක් සටහන් දාන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.